අයිබෝවන් ඔක්තෝම්බර් මාසේ මේ එංගලන්තේ ඉමිග්‍රේෂන් වීසා නීති සම්බන්ධයෙන් යම් යම් වෙනස්කම් සිදු කරලා තිබුණා. ඒවා මේජර් චේන්ජස් නෙමේ. නමුත් අපි සමහර චේන්ජස් ගැන දැනුවත් වෙලා ඉන්න එක වැදගත්. මේක කලබල වෙන්න ඕන, එහෙම නැත්නම් ප්‍රශ්න ඇති කරගන්න ඕන, එහෙම ප්‍රශ්නේ තත්ත්වයක් නෙමෙයි. නමුත් යම් යම් වෙනස්කම් සිදු කරලා තිබුණා. ඒ සිදු කරලා තියෙන වෙනස්කම් සම්බන්ධයෙන් ඉතාමත් කෙටියෙන් කරුණු පැහැදිලි කිරීමක් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මේක නීති උපදේශක් විදිහට සලකන්න එපා. ඔබගේ ඉන්ෆර්මේෂන් දැනුවත් වීම සඳහා මේවා පාවිච්චි කරන්න. මොකද ලීගල් ඇඩ්වයිස් එහෙම ඉන්ඩිවිජුවලයිස් ඒවා එහෙම පොදුවේ හැම කෙනාටම බලපාන විදිහට දෙන්නට පුළුවන් කමක් නැහැ. හොඳයි. අපි බලමු මොනවද මේ ඔක්තෝබර් මාසයේ ඉන්ට්‍රොඩියුස් කරපු මේ හඳුන්වා දුන්නු නීති රීති කියලා වෙනස්කම් කියලා. එතකොට අපි මුලින්ම බලමු මේ ග්‍රැජුවේට් රූට් එකට ඉදිරිපත් කරපු වෙනස මොකක්ද කියලා. ඕක වයිට් පේපර් එකේ අවුරුද්දේ මුල ඉදිරිපත් කරපු අප්‍රේල් මාසෙ ඉදිරිපත් කරපු වයිට් පේපර් එකේ ඒ වගේම ඊට පස්සේ ජූලි 22 වෙනිදා කරපු ඒ සංශෝධනත් එක්කම ඒව කියවුණා මේ ග්‍රැජුවේට් රූට් එක වෙනස් කරනවා කියලා. ඉතින් ඒ වෙනස් කිරීම තමයි මේ සිදු කරලා තියෙන්නේ. ලොකු වෙනසක් නෙමේ. එකම වෙනස තමයි අර ඉස්සෙල්ලා කිව්වා වගේ වයිට් පේපර් එකෙත් කියලා තිබුණා වගේ ග්‍රැජුවේට් කෙනෙකුට අවුරුදු දෙකකට එහෙම නැත්නම් මාස 24කට PSW වීසා එකේ ඉන්න දුන්නු කාලය 18 කරන එක. නමුත් ඒක ඉමීඩියට්ලි බලපාන්නේ නැහැ. මේක දැම්මම දැන් සැප්තැම්බර් මාසේ මේ කතාව කිව්වට මේ වෙනස්කම් හඳුන්වලා දුන්නාට ඒවා සැප්තැම්බර් මාසේ ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක ක්‍රියාත්මක වෙන්නේ ජනවාරි 1 වෙනිදා 2027 ජනවාරි 1 වෙනිදා ඉඳලා. ඒ නිසා කලබල වෙන්න දෙයක් නැහැ. තව සෑහෙන කාලයක් තියෙනවා. අවුරුද්දකට වඩා වැඩි කාලයක් තියෙනවා. ඔබට ඔබගේ මේ දැනට ඉන්න අයට මේක මාස 24 දක්වා දැන් ඇප්ලයි කරොත් ලබා ගන්න පුළුවන් ජනවාරි 1 වෙනිදා එනකන් 2027. 2027 පස්සේ අලුතෙන් ඇප්ලයි කරන අයට තමයි මේ නීතිය බලපාන්නේ. ඊළඟට අපි බලමු තවත් මොකක්ද ඉදිරිපත් කරව වෙනස කියලා. තවත් ඉදිරිපත් කරව වෙනසක් තමයි මේ ස්කිල් වර්කර් වීසා වල ඉන්න අයට සිද්ධ වෙන ඉංග්‍රීසි ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක. ඉංග්‍රීසි දැනුම සම්බන්ධයෙන් කරන පරීක්ෂාව ස්කේල් අප් කරලා තියෙන. ඒ කියන්නේ ඉහළට නංවලා තියෙනවා. ඒ කියන්නේ මීට ඉස්සෙල්ලා B1 තමයි තිබුණේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් O level මට්ටමේ එහෙම නැත්නම් ඊටම පහළ මට්ටමේ ඉංග්‍රීසි දැනුමක් තමයි හෙව්වේ. දැන් ඊට වඩා ඉහළට අරගෙන තිබෙනවා. ඒ කියන්නේ B2 level එක දක්වා. ඉතින් එතන අර එක්තරා ආකාරයක අලුතෙන් ඉදිරිපත් වෙන අයට අලුතෙන් ස්කිල් වර්කර් කෙනෙක් විදිහට ඉන්න අයට මේක බලපානවා. ඒතර මතක තියාගන්න ඕනේ මේක දැනට ඉන්න අයට බලපාන්නේ නැහැ. දැනට ඉන්න අයට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ස්කිල් වර්කර් කැටගරි එකේ ඉන්න දැනට ඉන්න අයට ඒක බලපාන්නේ නැහැ. නමුත් කවුරු හරි අලුතෙන් ස්කිල් වර්කර් කෙනෙක් විදිහට ඇතුල් වෙනකොට මේක බලපානවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔබ වෙනත් වීසා කැටගරි එකක ඉඳලා මේ එංගලන්තෙම ඉන්න කෙනෙක් වෙනත් වීසා කැටගරි එකක ඉඳලා ස්කිල් වර්කර් කැටගරි එකට මාරු වෙනකොට උදාහරණයක් විදිහට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉන්න කෙනෙක් ස්කිල් වර්කර් කෙනෙක් විදිහට වැඩ පටන් ගන්නකොට ඔවුන්ට මේක බලපානවා. ඒ කියන්නේ B2 level එකේ සුසුකම් තියෙන්නට ඕන. ඒතර ඒක තමයි ඒ සම්බන්ධයෙන් කෙරුණු වෙනස. ඊට අමතරව මේ ඉන්ට්‍රොඩියුස් කරපු අලුත් වෙනස්කම් වල මේ විශේෂ තවත් වීසා කැටගරි එකක් ගැන සඳහන් වෙනවා. ඒ තමයි මේ HPI වීසා කියන එක. ඒ කියන්නේ high potential individuals කියන මේ වීසා එක. මොකද්ද මේ HPI වීසා කියන එක ගැන හුඟක් දෙනෙක් දැනුවත් වෙලා නැහැ. මම හිතන්නේ මේ කැටගරි එකෙන් මේච්චර කාලයකට එංගලන්තයට ආපු ප්‍රමාණය විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයින් ගැන බලනකොට තාමත් සීමිතයි. නමුත් ශ්‍රී ලාංකිකයින් නොවන අය විශාල සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙනවා. මොකද ඒ කැටගරි එකෙන් එන සීමාවක් තිබුණේ නැහැ. නමුත් මේ අලුත් ඉදිරිපත් කරපු මේ වෙනස්කම් එක්ක ඒකට 8000 අවුරුද්දකට 8000ක් විතරයි ඒ කැටගරි එකකින් ගන්න කියලා දැනුවත්කමක් කරලා තියෙනවා. මෙතන මේ නීති රීති වෙනස් කරලා තියෙනවා. ඊට අමතරව මේක ටිකක් හොඳ පැත්තකටත් යොමු කරලා තියෙනවා. කියන්නේ ඒ සම්බන්ධයෙන් සලකා බලන විශ්වවිද්‍යාල ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. හොඳයි බලමු ඉස්සෙල්ලාම මේ HPI වීසා එක කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ high potential individual HPI කියලා අපි කෙටියෙන් කියන මේ රූට් එක මොකක්ද කියලා. මේ රූට් එක තමයි Global University List එකක් කියලා අපිට තියෙනවා විශේෂ ලිස්ට් එකක් එංගලන්තේ. ඒතකොට ඒ Global Universities recognize කරනවා එක්සත් රාජධානිය. ඒ
යුනිවර්සිටි එකකින් කවුරු හරි උපාධියක් ලබාගෙන ඒ ලබාගත් උපාධිය ලබාගෙන අවුරුදු 5ක් ඇතුළත මේ HPI වීසා එකට ඇප්ලයි කරොත් ඔවුන්ට ඒ වීසා එකෙන් මේ එංගලන්තයට එන්න පුළුවන්. ඒ කියන්නේ ඒක රික්වයර්මන්ට් එක තමයි ලිස්ට් එකේ තියෙන ග්ලෝබල් යුනිවර්සිටි. ඒ කියන්නේ එංගලන්තයේ තියෙන යුනිවර්සිටි ගැන නෙමෙයි කතා කරන්නේ ග්ලෝබලි. සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, කැනඩාව වෙනත් රටවල් වල යම් ඒ ලිස්ට් කරලා තියෙන යුනිවර්සිටි එකකින් කවුරු හරි ග්‍රැජුවේට් වෙලා එහෙම නැත්නම් PhD එකක් අරගෙන මේ රටට එන්නට අවස්ථාව මේ වීසා කැටගරි එකකින් දීලා තියෙනවා. ඒතර ඒක තමයි මේ වීසා කැටගරි එකේ තියෙන විශේෂ සුඛම. මේක හරි පහසුවෙන් එන්න පුළුවන් කැටගරි එකක්. හැබැයි අනිවාර්යයෙන්ම අවුරුදු 5ක් ඇතුළත ඉල්ලන්න ඕනේ උපාධිය ගත්තට පස්සේ. එක PhD එකක් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සාමාන්‍ය ග්‍රැජුවේට් කෙනෙක් වෙන්න ඕනේ. එතකොට මේ වීසා කැටගරි එකේ ඉන්න අයට තමන්ගේ ඩිපෙන්ඩර්ස්ලා අරගෙන ඉන්න පුළුවන්. හැබැයි මේ වීසා කැටගරි එකකින් එක්ස්ටෙන්ෂන් එකක් ගන්න බෑ. ඒක තවදුරටත් එක්ස්ටෙන්ෂන් එකකට කියලා ගන්න බෑ. අවුරුදු 3කට ආව නම් අවුරුදු 3යි ඒක අවසන් වෙනවා. අවුරුදු 2කට ආව නම් අවුරුදු 2කින් අවසන් වෙනවා. එතනින් අවසానයි. ඒ අතරේ තමන් දැනගන්නට ඕනේ එක්කෝ ස්ටාර්ට්අප් විදිහට තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමක් සම්බන්ධයෙන් යම්කිසි වැඩපිළිවෙලක් සකස් කරගෙන ඒ මාර්ගය යන්න. එහෙම නැත්නම් ස්කිල් වර්කර් කැටගරි එකට මාරු වෙන්න. ඒ වීසා කැටගරි එකේ කරපු වෙනස්කම් ගැන තමයි මේක කියලා තියෙන්නේ. ඒ කියන්නේ යුනිවර්සිටි ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. ඒ වගේම කැප් එකක් දාලා තියෙනවා අවුරුද්දට ගේන්න පුළුවන් 8,000යි කියලා. එතකොට ඊට අමතරව බොස්වානා ඉමිග්‍රේෂන් ලිස්ට් එකකින් අයින් කරපු එක ඒ කියන්නේ අර වීසා නැතුව එන්න පුළුවන් ලිස්ට් එකකින් අයින් කරපු එක කියන්නේ ඒ වගේ කාරණා රාශියක් කීපයක් සඳහන් වෙලා තියෙනවා. ස්ලේවරි සම්බන්ධයෙන් වික්ටිම්ස් වෙච්ච අයට තියෙන පහසුකම් වැඩි කරලා දෙනවා. ඒ වගේ ඒක ඩිපෙන්ඩන්ස්ලා ගේන්න පුළුවන් විදිහට ඒක හදලා තියෙනවා. ඒ වගේ යම් කාරණා ඇතුළත් කරලා තමයි මේ චේන්ජස් ඉදිරිපත් කරලා තියෙන ස්ටේට්මන්ට් ඔෆ් චේන්ජස්. මේ ස්ටේට්මන්ට් ඔෆ් චේන්ජස් සම්බන්ධයෙන් අපේ ශ්‍රී ලාංකිකයින් විශේෂයෙන්ම එංගලන්තේ ඉන්න අය දැනුවත් වෙන්න ඕන කාරණේ තමයි අර ග්‍රැජුවේට් රූට් එක සම්බන්ධයෙන් සහ ස්කිල් වීසා එක සම්බන්ධයෙන් තියෙන ඒ ප්‍රතිපාදන. ඉතින් ඒක ගැන මම දැන් සඳහන් කළා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබේ දැනුවත් වීම ඉතාමත් වැදගත් කියන නිසා මම මේ කරුණු ටික ඉදිරිපත් කරේ. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබට කියන්නට තියෙන දේ තමයි දැන් ඉඳලම ලෑස්ති වෙන්න. මම හැමදාම කියන කතාව තමයි දැන් ඉඳලම ලෑස්ති වෙන්න. මේ ප්‍රශ්න එනවා තමයි, වෙනස්කම් එනවා තමයි. නමුත් ඒ හැම වෙනස්කමක් එක්කම ඒ වෙනස්කමට අපි සූදානම් වුණොත් වේලාසන ඉඳලා අපේ ගමන අපි හරියට දැනුවත් වෙලා අපිට හරියට උපදෙස් ලබාගෙන අපි අපේ ගමන ප්ලෑන් කරලා හරි විදියට යනවා නම් අපිට වරදින්නේ නැහැ. අපිට කොහොම හරි මේ ජයග්‍රහණය කරන්න පුළුවන්. බොහොම අමාරුවෙන් එංගලන්තේ ලංකාවේ තියෙන සමහර දේපලත් විකුණලා වියදම් කරගෙන තමන්ගේ දරුවන්ගේ ගෙනීම සඳහා කියලා හිතාගෙන එංගලන්තයට ඇවිල්ලා මේ කලබල වෙලා අර හැම හිතන හැම පැත්තම දුවන්නේ නැතුව ඔයගොල්ලෝ ලොකු සැක්‍රිෆයිස් එකක් කරලා මේ රටට ඇවිල්ලා තින්නේ. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම දැනුවත් වෙන්න මොනවද තියෙන වෙනස්කම්. ඒ වෙනස්කම් Tamanට තේරෙන්නේ නැත්නම් ඒ දන්න කෙනකින් අහන්න, විශේෂයෙන්ම සොලිසිටර් කෙනෙක්ගෙන් එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක් එක්ක කතා කරලා හරියට උපදෙස් ගන්න. ස්ටුඩන්ට් කෙනෙක් නම් ඒ සම්බන්ධයෙන් ක්වොලිෆයිඩ් වෙච්ච අයත් එක්ක කතා කරලා හරියට උපදෙස් අරගෙන හරියට ප්ලෑන් කරලා තමයි ගමන සූදානම් වෙන්න. ඒ වගේම තමයි හුඟක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි දැන් මේ ILR එක indefinitely leave remaining අපි කියන්නේ permanent residency එක සම්බන්ධයෙන් දැන් අවුරුදු 5ක 10 වෙනවාද? එතන නයිජල් ෆරාජ් කියපු දේවල් එක්ක ඒක වෙනත් කැටගරි එකකට ගිහිල්ලා ඒක හොසි වෙනවාද යනාදී කාරණා ගොඩක් දේවල් සාකච්ඡා වුණා පහුගිය දවසේ. නමුත් තාම කිසිම චේන්ජ් එකක් ඉදිරිපත් කළා නැහැ. තාම කිසිම චේන්ජ් එක සම්බන්ධයෙන් නීති ප්‍රතිපාදන එළියට ඇවිල්ලා නැහැ. අවුරුදු 5 10 වෙනවද කියන එක සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා රාජ්‍ය ලේකම්වරිය. නමුත් ඒ සම්බන්ධයෙන් ඒක කොහොමද කරන්නේ කියන එක ගැන යම්කිසි ඉන්ඩිකේෂන් එකක් දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම වීඩියෝ එකකුත් කරලා තියෙනවා මේක ඉස්සෙල්ලා. ඒ කරුණු සම්බන්ධයෙන් තාම හරියට ප්‍රතිපාදන ඉදිරිපත් කළා නැහැ. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි පුළුවන් තරම් දැනුවත් වෙලා ඒකට සූදානම් වෙන්න තියෙනවා නම් හොඳයි. නමුත් තාමත් ඒ සම්බන්ධයෙන් හරි ප්‍රතිපාදන නැති නිසා හරියට ගයිඩ් ලයින් එකක් අපිට කියන්න බෑ කොහොමද ඒක කරන්න කියලා, මොනවද වෙන්නේ කියන එක ගැන. ඒ නිසා මේ වීසා කැටගරි සම්බන්ධයෙන් මේ සිද්ධ වෙලා තියෙන වෙනස්කම් සම්බන්ධයෙන් ඔබ දැනුවත් වෙන්න. ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙලා ඔබගේ ප්ලෑන් එකක් හදාගෙන ඔබගේ ගමන සඳහා සූදානම් වෙන්න. බොහොම ස්තුතියි.